야도. 안녕하세요. 저는 네팔 사람입니다. 다음에 뭐 저 안에 거 사면 이제 마나 맡기는 මේ පොඩි කප් එකක්. 개구리 아니고 이거 개구리. තමයි ඉතින් බිස්නස් කරන්නේ ඔයාලට පේනවා. බලාගෙන තමයි ඉන්නේ මේ මැරිච්ච මාළුකුත් ඉන්නවා මෙතන. මැරිච්ච මාළුයි. මේ ප්‍රියතම කෑමක් තමයි මාළු වර්ගවල මේ ආඳු කියලා කියන්නේ. හෙලෝ good morning කොහමද හැමෝටම? ඉතින් අද අපි ටවුන් එක පැත්තට යන්නේ. ඉතින් මමයි මගේ යාළුවෙක් තමයි අද යන්නේ. අපි මුලින්ම යන්න හදන්නේ අපේ නේපාල යාළුවෙක්ගේ කෑමකට ආරාධනා කරා යාළුවගේ ගෙදර. ඉතින් එහි ගිහිල්ලා එහි මොනවද දන්නේ නැහැ හදලා තියෙන්නේ ගිහිල්ලා බලන්න ඕන. කෑම බීම කාලා උදේට එයාලත් යනවා කියලා කිව්වා. එයාලත් එක්ක අපි යනවා ටවුන් එකට පොඩි රවුමක් දාලා පොළ පැත්තේ අද ගිහිල්ලා ඉතින් අවිදල කරලා එන්න. ඉතින් අවසාන වෙනකන් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් දැන් අපි යමු හැමෝමත් එක්ක අද දවසේ විනෝද වෙන්න. අපි බලමු මොකද වෙන්නේ කියලාද. නිකන් යන්න බෑ ගයිස් මොනවද අරගෙන යමු. ඔකම මානමයි හරියට. තාම අපි ගත්තේ. චොකලට් එකක්. ඉතින් අපි යන ගමන් ඉන්නේ ගයිස්. මේ අපේ එක යාළුවෙක් ඉස්සරහින් යන ගමන් ඉන්නේ. අනිත් අය අර ඇපාර්ට්මන්ට් එකේ තමයි යාළුවා ඉන්නේ. නේපාල යාළුවෝ දෙන්න. ඇපාර්ට්මන්ට් එක ළඟට ආව ගයිස්. හරිපි යාළුවගේ හරියටම ඇපාර්ට්මන්ට් එක හොයාගෙන කාමරේ හොයාගෙන යමු බලන්න. පෙන්නන්න. ඒක තමයි ඇපාර්ට්මන්ට් එක. ඇපාර්ට්මන්ට් එක. අපි කෝල් කරා යාලා 105 තමයි ඉන්නවා කියලා කිව්වා. හරි අපි හොයාගන්න ඕන. මේ හරි මාරම ලස්සනයි ගයිස්. අපි ඉන්න පැත්තට වැඩිය මේ පැත්ත උඩ ලස්සනයි. මම පේන්නේ නැති. මාරම පිළිවෙලට මාරම ලස්සනට තියෙනවා මේ පැත්ත. ලොකු දුරක නෙමෙයි අපේ ගෙවල් වල ඉඳලා චූටි දුරක් තියෙන්නේ මේ හැටියට. තමයි ගයිස් 105. අපේ යාළුවා ගයිස්. 안녕하세요. 안녕하세요. 언제 있어요? 아. 썼어요. 못따라해. 있어요. 뭐예요 이거? 과자? 왜 과자? 2명? 3명? 안녕하세요. 저는 네팔 사람입니다. 몇 명이세요? 세 අපි 명? ආව ගයිස්. කාමරේට බලමු මොකද කන්න බොන්න තියෙනවා. තාම යාළුවෝ ඉවරයි. 엄마가 샀어. 얼마나 샀어요? තව යාළුවෙක් ඉන්නවා. 이거 얼마나 샀어요? 이거? 아, 검사디. 이거 18만. 18만. යාළුවනේ වෙන නේපාල කෑම යාලා හදලා තියෙන්නේ ලංකාවේ වගේම තමයි. ඉතින් රස ගැන නම් දන්නේ නැහැ නේද? අපි කාලා බලමු. අපි වගේම ඒ තමයි ඉතින් උයාගෙන තනියම කනවා බොන මෙහෙත්. ගම චිකන්? 치킨. චිකන් එකක් තියෙනවා. තව කෑම තියෙනවා යාලා තාම ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් මෙතන අවුට් පස්සේ මේ වගේ තමයි පේන්නේ. පේන් හවුස් කියලා කියන්නේ. කොරියන් ඉගෙන ගත්ත අය නම් දන්නවා. කොරියන් ඉගෙන ගන්න අය දන්නවා පේන් හවුස් කිව්වම. අපි කාලා බලමු කාලා එන්න. ඉතින් අපි කෑවා කාලා බීලා පල්සෙත් බැස්ස ගයිස්. යන ගමන් ඉන්නේ බස් එකට. බස් එක තව විනාඩි 20කින් තියෙනවා. ඉතින් අපි ඉක්මනට යන බස් වලට ගිහිල්ලා අපි බලමු. බස් එක තමයි අද ටවුන් එකට යන්න හිතාගෙන ඉන්නේ.
ගිහිල්ලා මම හොස්පිටල් එකට යන්න ඕන. අපේ නේපාල් යාළු දෙන්නෙක් යනවා. නේපාල් යාළු දෙන්න යන්න ඕන. එයාලා වෙන බැංකුවකට යන්නේ. අපේ යාළුවට යන්න ඕන තවත් බැංකුවකට. ඉතින් කවුරුත් හතරවට යන්න ඕන. ඉතින් හැමෝම බොහෝ දුරට ටවුන් එකට ගිහිල්ලා කැඩිලා යයි. කමන්නේ. වැඩ ටික සෙන් ඉවර කරගෙන ආයෙත් එක තැනකදී හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ගිහිල්ලා බලමු. Ini mau dia di hai odi. ඉතින් ගයිස් යමින් ගමන් චූටි යාළු ටිකක් හම්බුණා. ඉබි යාළු ටිකක්. මාරම විදිහට ඉන්නවා ගයිස්. මෙතන ඉබ්බෝ මේ හැම රජපොම් කෑල්ලක් උඩම ඉන්නවා ඉබ්බෙක්. හැම එකකම ඉන්නවා. මේ ඉන්නවා. මෙතන ඉන්නවා මේ මෙතන ඉන්නවා දෙන්නෙක්. මාළුත් ඉන්නවා. මාළු නම් මේ ඉන්නේ මාළු. ඉතින් අපි යමු මේ බස් හෝල්ට් එකකට. ඒක තමයි ගයිස් බස් හෝල්ට් එක. ඉතින් බස් එකක් එන වෙලාවක් මෙතන දාලා තියෙනවා. දැන් මෙතන තියෙනවා. මෙතන නම් බස් එකක් එන ටයිම් එකක් නැහැ. වෙලාව 10:30යි. මෙතනින් බලමු 10:40ට තමයි බස් එකක් තියෙන්නේ. මෙතන දාලා තියෙනවා බලමු. පොඩ්ඩක් ඉඳලා බලමු. कार सारे ना ये फेरी. बस से किना गाइस. जम. 이번 정류장은 대본령입니다. 다음은 KC입니다. යාළුවෝ ටික බැස්සා ගයිස්. මම තනියෙන් හොස්පිටල් එකට යන ගමන් ඉන්නේ. හොස්පිටල් එකට ගිහිල්ලා අපහු යාළුවා ටික හම්බෙන්න ඕන. යාළුවා ගියා බැංක් ටිකට. ඉතින් ගයිස් මගේ වැඩේ ටිකක් ඉවරයි. පොඩි තුවාලයක් කියලා බෙහෙත් දාගන්න ගියේ. ඒ වැඩේ නම් කරගත්තා. දැන් යාළුවෝ ටික හොයාගෙන යනවා. පොඩි ඉස්සරහට ගිහිල්ලලු යාළුවාගේ වැඩේ ඉවරයි කියලා. ඉස්සරහට ගිහිල්ලා මේ තව තැනකට අපි යමු. ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එයාලා මකරි පොන්නේ එක වැඩකට තමයි ගිහිල්ලා තියෙන්නේ. අර නේපාල් යාළුවෝන්ගේ. අපි බලමු. ඊළඟට යන්න තියෙන්නේ සිජමට. පොළට යන්න නම් කවුරුත් එකතු කරගන්න ඕන. දැන් වල ඉස්සෙල්ලා ගිහිල්ලා ඉන්නේ. යාළුවෝ ටික හම්බුණා ගයිස්. අය කට්ටිය ටික මේකට ආවා. Bantu kasih kasih. දැන් යනවා සිජමට පොළට යනවා. Sidang. යන ගමන් හම්බෙමු. සම්මිදා ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහා හරියටම හරි තැනින් ඇතුල් වෙමු. නැත්තම් මැදින්ද බලන් ගිහලා තේරුමක් නෑ. අර මාළු වර්ග එහෙම ගොඩක් තියෙනවා ඇතුලේ. මේ පැත්තේ එහෙම අපි ඒ පැත්තට යමු. 우리도 여기 오고 있어요. 우리 이거 공부생 오고 있어요. 여기 많이 다양한 짐 있어요. ඉතින් ලස්සන මල් තියෙනවා මෙතන. මේ ප්ලාස්ටික් මල් ටිකක් තියෙන්නේ මෙතන. ඇත්ත මල් නැහැ. මාරම ලස්සනයි ඒක. 밥 비빌 때 이거 넣으면 맛있어. 이거 මී පැණි තියෙනවා. 이거로 만드는 이거는 뿌리고. 그리고 먹어요? 그냥 차로 먹는 거.
해파리 산이 제일 높은 산이 무슨 산인지 알아? 물어봐. 마운트 에베레스트. 하루에 많을지 몰라. 히말라야는 어디야? 에서군 많아요? 에서군 많아. 원래 하도 많았지. 에베레스트 산맥. 그게 산맥이라고 그러지. 길당. 나도 이게. එතන තියෙනවා කරවල. තියෙනවා මූදු පාසි වර්ග තියෙනවා වලට පේනවා ඇති. තව කකුලෝ ඉන්නවා පණ තියෙනවා යාළුවනේ. හොඳට බැලුවොත් පේන්නේ නැති. යාලා කටින් උස්ම ගන්න පේනවා. අර මේකන ගොඩක් ඉන්න පණ තියෙන. මෙයාට නම් හොඳට පණ තියෙනවා. තියෙනවා කිම් කියන කොළ වර්ගය මෙහි. ඉතින් තක්කාලි චෙරි ටොමැටෝ එක තියෙනවා වේලවල තියෙන වේලපුව තියෙන. නවර්ණයි කියලා නේද? වේලපුව. තක්කාලි චූරිය චෙරි ටොමැටෝ තියෙනවා. එතනක් තියෙනවා ඉස්සර කඩේ වගේම ගෙම්බි දැල්ලෝ එහෙම කපල තියෙනවා මේ වේලපුව. මේවා තමයි තියෙන්නේ. එතන තියෙන මේස් කඩයක් දැන් සීතල එන නිසා හීතලට හොඳ මේස් ගන්න ඕන. මම අරගෙන ගියා ටිකක්. ඒත් මදි. බැටර දාද්දි අපි එළිය වැඩ කරන නිසා මාර්ම සීතලයි ගයිස් එළියේ. ඉතින් අපිට හොඳට අවශ්‍ය වෙනවා එළියේ වැඩ කරද්දි කකුල් දෙකේ රස්නේ තියාගන්න. යාලා පිහිතෝරනවා. ඉතින් නේපාල් යාළුවන්ට පිහියක් ඕන වෙලා යාලා මේ පිහි බලනවා. ඉතින් යාලට තියෙනවා සෙට් වෙන්නේ නැහැ. මේ බර එකක් තමයි බලන්නේ. මම දන්නවා බලන්නේ මොකටද කියලා. මෙයාලා මේ පිහි හොයන්නේ මෙහි තියෙන දෙබර කූඩු. අපි ගමකන ඉන්නේ. ඉතින් ගමේ තියෙන දෙබර කූඩු. ඒ දෙබර කූඩු වලට මෙයාලා මේ ගින්දර අරගෙන ගිහිල්ලා දෙබර කූඩු පුච්චලා ඒකේ තියෙන මේ අර කීටයෝ කීටනේ ගයිස් පිලව කැමරා ගන්නවා ගෙදරන් ගිහිල්ලා ඒක මේ ලස්සනට හදනවා. මේ ඉතින් ඒකට තමයි මෙයාලා හොඳ පිහිතෝරන්නේ ගස් නගින්න අතු කපන්න ඒ වගේ දේවල් වලට. ඉතින් මේ මම ඔයාලට මෙයාලා එහෙම යනකට දවසක් තිබ්බොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔය පිහිතෝරන්නේ ඒකට. අපි බලමු ඉතින්. ඒකත් අරගෙන අපි ඉස්සරහට යන්න තව මොකද වෙන්නේ බලන්න. 마음이 මෙයාලා පිහිය ගත්ත ගයිස්. අරගෙන 다음에 이제 다음에 뭐저 안에 거 사면 පිහියක් ගත්ත ගයිස් එයාලා. 12,000 괜찮아요? ඉතින් යාලා එනකන් අපි ඉස්සරහට යමු. අර පේනවා ඇති මෙතන මෙතන තියෙන රස්සන කෑම ටිකක් අපි මොනවා හරි කමු. අපි මුලින් ඇවිදලා ඉමු. මොකද මේ කිම්බල් එකේ බැටරි නැහැ. චිකන් තියෙනවා. කෑම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒක රස කෑම. මේක ගන්න අනිවාර්යෙන් බොන්න ඕන. මේක නම් මම එකපාරක් බිව්ව මෙහෙ ඇවිල්ලා මේක මාර්ම රසයි. කෑම જાති තියෙනවා ඉතින් ගොඩක් ඒක දේවල්. රස කෑම. කරවල වර්ග ගොඩක් තියෙනවා මෙතන. මේ ඔයාලා පේනවා ඉතින් මෙතන තියෙන්නේ ඔක්ටොපස් පොඩි බූවල්. 이거는 개구리예요. වල තියෙන මානමක් වෙනවා මේ පොඩි කප් එකක්. 개구리 아니고 이거 개구리. ඒ වගේම හාල් මැස්ස තියෙනවා. මේ පේනවා ඇති හාල් මැස්ස තියෙනවා. කේක වර්ග. 이거는 짬머 먹어요. 이거는 집에서 만들고 짬머 먹어요. 짬머. 야, 가자.
ඉතින් තව ඉස්සරහට යද්දි ඉන්නවා මාළු පන පිටින් ගොඩක් විකුණන්න අපිට එකක් හම්බුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු මාළු වර්ග ගොඩක් තියෙන ආමින් ඉන්නවා එකක් මෙතන. පන පිටින් ඉන්නේ. एउटा लाग्छ हजार ह्यान्डमेडलाई තමයි ඉතින් බිස්නස් කරන්නේ ඔයාලට පේනවා ඉතින්. මේ මාරි කියන්නේ 4 දිනක් කියන එක යාලා 4 දිනක් කියලා දෙනවා වතුරක් දාලා දෙන ගෙදර යනකම් පන පිටින් තියෙන්න ඕන නිසා. එහෙම තමයි ඉතින් කොරියාවේ ඉතින් සංස්කෘතිය වෙනස් ඉතින් ඒක නිසා ඉතින් මේව සාමාන්‍ය දේවල් කොරියාවේ තියෙනවා. පේන තියලා පන පිටින් ඉන්නේ. මෙතන ඉන්නේ බුවල්ලෝයි බෙල්ලෝ ඉන්නවා හැබැයි මම බෙල්ලෝ පෙන්නනම් ඔයාලට මුලින් බුවල්ලෝ පෙන්නලා. ඉතින් මෙතන ඉන්නවා බෙල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා සේරම පන පිටින් ඉන්නවා. ඔයාලට පෙන්නන්නම් මෙන්න තවත් ඉතින් පන පිටින් ඉන්න මාළුවෙක් ඉන්නවා මෙතන. මට අයිස් කැප් එකක් ගන්න ඕන ගයිස් තව. අපි බලමු ඇතුළට ගිහිල්ලා. අපි අහලා බලමු අයිස් කැප් එක. මෙතන නම් කැප් ටිකක් තියෙනවා ගයිස්. මෙතන කැප් තියෙනවා අපිට ඕන එකක් තියෙද කියලා බලමු. අයිස් කැප් නම් ලේඩිස් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. අයිස් කැප් නෑ වගේ. අයිස් කැප් තියෙනවා. අයිස් කැප් තියෙනවා මට සීතල කාලට දාන්න ඕන එකක් තමයි හොයන්නේ. ඉතින් අයිස් කැප් Iko piro he o kyaure anjon mo ane nate ඉතින් අපි ice cap එකකුත් ගමු. අපි මේක ගමු guys. කොහෙන්ද බිල් කරගන්නේ බලමු. නේ Iko tu se. Iko tu se. Iko. හරි මේ අයිස් කැප් එකක් ගත්තා guys. දැන් අපිට ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා බලන්න නැතන. මාළු වර්ග තමයි තියෙන්නේ. මම මේ ටික එළියෙන් එද්දි දැක්ක කලින්. දැන් මෙතන තියෙන මාළු වර්ග කිහිපයක්ම. Ini iya. Ya, mau kayo? Ini igo. ඉතින් අපි මෙතනින් කැප් එකක් ගත්තා. දැන් ඊට ඉස්සරහට ගිහලා බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා. ඉස්සෝ ඉන්නවා guys මෙතන. Iya, nalin di depan kali. ආන්දෝ ඉතින් මෙහි ප්‍රියතම කෑමක් තමයි මාළු වර්ගවල මේ ආන්දෝ කියලා කියන්නේ. ඉතින් ආන්දෝ ඉන්නවා අම්බානකට ඉන්නවා ඇතුලේ. ඊට පස්සේ මෙතනත් ඉන්නවා ඉතින් බූවල්ලෝ මාළු වර්ගයෙන් තියෙනවා ගොඩක්. මේ පැත්තේ තියෙන මාළු වර්ග මෙතනක් තියෙනවා අර මාළු එක මේ මාළු කියන්නේ මේක මේ මොකද්ද මේකට කියන නම මතක නැහැ මේ වටේ පේන්නේ මේ මුදු පාසි නෙමෙයි මේ තියෙන්නේ ඒ සතු වර්ගයක්මයි. තව ඉස්සරහට ගිහලා බලමු තව ගොඩක් යන්න තියෙනවා.
එතනක් තියෙනවා මාළු ගොඩක් මාළු වර්ග. එක ගොඩක් මාන් 3ක් වෙනවා. මේ ගොඩක් මානමක් වගේ වෙන්නේ. මෙතන මාන් 2කට තියෙනවා. එතනක් තියෙනවා ගයිස් ලොකු මාළු කීප දෙනෙක්. ලොකු මාළු කීප දෙනෙක් ඉන්නේ. අතර මාට් එකකට වැඩිපුරම තියෙන්නේ මාළු මස් වර්ග තමයි මේක ඇතුලේ. එතනක් තියෙනවා රතන තිබ්බ මාළු වර්ගයෙන් පණ පිටි. එතනක් තියෙනවා ගයිස් අර වගේම බූවල්ලෝ ගොඩක් පණ පිටින් ඉන්න. මේකේ ඉන්නවා අර ආන්දෝ වර්ග. ආන්දු ඉන්න අම්බානේ ටික. මේ ආන්දු. මෙතන තියෙන ගයිස් මේ ඌරගේ කෑලි තියෙන කකුල් එහෙම ගාත තියෙන්නේ මේ තම්බල නිකන් රොස් කරලා වගේ තියෙන්නේ. දැන් තියෙනවා ගයිස් ඇට වර්ග ಜಾති ගොඩක් තියෙනවා. දැන් තියෙන මාළු වර්ග. පැන්නෝ වගේ జాතියක් නම නම් දන්නේ නැහැ. මෙතනක් තියෙනවා අර උරගේ කොටස් කියලා බලමු. මෙතනක් තියෙන්නේ අර අපි කලින් දැක්ක වගේම මේ බූවල්ලෝ අර වගේම පණ පිටින් ඉන්න මාළු තමයි. මෙතනක් තියෙනවා මාළු කීප දෙනෙක් නැදිච්ච අය තියෙනවා පණ අදින අය තියෙනවා. ඉතින් මාළු කරවල වෙන්න දාලා තියෙනවා මෙතන. මාළු කරවල කරනවා. ඊපස්සේ ගයිස් තා මෙතනක් තියෙනවා මේ නම ගමන් නම් දන්නේ නැහැ මේ වගේ මේ බෙල්ලෝ ಜಾති මේක කෑමක් තමයි මූදේ තියෙන දන්නේ නැහැ අපිට මෙතන ගොඩක්ම මූද කිට්ටු නිසා කෑම ಜಾති ගොඩක්ම තියෙනවා මේ පොලේ. ඉතින් අපි ටිකෙන් ටික ඇතුළටම ආව ඒ පාරේ ලොකු දෙයක් බලන්න නැහැ ගයිස්. ඉතින් මේ ඔක තමයි කොරියාවේ පොලක් ඇතුලේ තත්ත්වය. ඉතින් තව ඇවිදින්න තියෙනවා. ඉතින් තමයි ඉතින් පණ පිටින් සත්තු ඉන්නවා. ඉතින් මාළු ඉන්නවා. මේ ඉතින් සංස්කෘතියත් එක්ක ඉතින් ඒක සාමාන්‍ය දේවල්. ඉතින් ලංකාවට වැඩිය ලංකාවේ පොලක් වගේ ගත්තට පස්සේ ඉතින් මෙහෙ වෙනස වල දකින්න ඇති. ඉතින් අපි දැන් ගමන ඉවරයි. අපි මෙතනින් ගෙදර යනවා. තව තියෙනවා ඇතුලේ ඇවිදින්න පොඩි පැති. ටයිමුත් නැහැ අපිට වෙලාව නැහැ. මොකද මේ අපි යන්න ඕන මේ ගෙදර. තාචුටි දෙයක් තියෙනවා වලට පෙන්නන්න. මෙතන තියෙනවා මේ ගස්වල පොතු විතර නෙමෙයි මේ තියෙනවා මෙතන මේ ගස් පෙති ගහලා තියෙනවා. ගස් පොතු තියෙනවා. ගස් පෙති ගහලා තියෙනවා. මේ වලට අරන් පෙන්නන්න. ගස් පෙති ගහලා තියෙනවා guys. 난집에 난또에 පෙති ගහලා තියෙන්නේ. 닭 삶을 때도 이거 오 기름 내킨다 또 신경 우러는 느낌 아니 삼계탕 이거는 물에 끓여서 먹으면 건강 좋아요. 이거 애기 오서 이거 사세요. 이거 싸고 집에서 물에서 그리고 먹으면 건강 좋아요. 다 사람 애기 오세요. 거기 있어. ඉතින් ওই දේවල් ටික තමයි පොළේ තුල් තිබුණේ. එතනින් හරියට බලන්න දෙයක් නැහැ. දැන් අපි ගෙදර යන්න තමයි තියෙන්නේ. දැන් වෙලාවත් හරි. අපි නේපාල් යාළුවෝ දෙන්නයි මම විතරයි ඉන්නේ. අරයා මේ බැංක් එකට ගියා. එයා වැටි කරගෙන එයා ගෙදරේ. එහෙනම් අපි ගෙදර යමු. ඉතින් අපි ටැක්සියක් හම්බෙන්නකම් ඉස්සරහට යනවා. 됐어요? 네, 감사합니다. 감사합니다. 네, 안녕하세요. 감사합니다. Guys, अभी एक्सीडेंट ऐसा यार स्तुति කරලා දැස්සා අපි දැන් ඉතින් යනවා දැන් ගෙදර. हाय था 친구 이거 वीडियो सब्सक्राइब लाइक कमेंट कर दीजिए. 오늘 वीडियो 끝났어요. बाय बाय.
ඉතින් අපේ වීඩියෝ ඉවරයි මෙතනින් අපි බැස්සා. ඉතින් අපි බැස්සා. එයාලා කියනවා ඉතින් subscribe කරන්න බලන්න හැමදේම කියලා. ඉතින් එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපි තව දවසක හමු වෙමු. ඉතින් අවසාන වෙනකන් ඉදිරියට බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මේ වගේ අපි ඉස්සරහට එන්න. ඉතින් ආදරේ හැමෝටම අනිවාර්යෙන් තව තවත් වීඩියෝ බලන්න කියලා කියනවා. ඉතින් subscribe කරගෙන යන්න. ඉතින් හැමෝටම උත්සාහයි. bye bye.